මම අද ඔබට ඉදිරිපත් කරන්නේ මූලික අත පතරම භාවිතයෙන් බෝරිච්චි අතක් නිර්මාණය කර ගැනීම. පළමුව රෙදි කැබැල්ලක් දෙකට නමා මූලික අතේ පතරම නැම්ම මත තබා පින් කරගන්න. ඉන්පසු ඔබට රැලි සකසා ගැනීමට අවශ්‍ය අඟල් ප්‍රමාණය නැම්ම දිගේ ඉහළට ලකුණු කරන්න. එම ප්‍රමාණයම රැගල් රේඛාවේ ඉදිරියටත් අත අග වට රේඛාවේ ඉදිරියටත් ලකුණු කරන්න. ඉන්පසු එම ලක්ෂයා කරමින් රේඛා ඇඳගන්න. ඉහළ ලක්ෂයේ සිට මේ ආකාරයට හැඩ කර ගනිමින් රැගල් රේඛාව දෙසට එම අත හැඩ කරගන්න. මැදින් කට් මාක් එකක් දමා ගන්න. අතේ වාටිය අඟල් භාගයට දෙවරක් නමා මසා ගන්න. අත අගවට ප්‍රමාණයට ඉලස්ටික් කැබැල්ලක් සකසා ගන්න. එය වාටියේ සිට අඟලක් උඩින් අල්ලා ගන්න. මැෂින් එකේ නූල ඈතින් දමා අනිත් පැත්තේ නූල් දුවවා ගන්න. නූල දෙපසට අදිමින් එම කොටසද රැලි කරගන්න. මේ ආකාරයෙන් ඔබට ඉතාමත් කෙටි කාලයකින් ඉතාමත් අලංකාර බෝරිච්චි අතක් නිර්මාණය කර ගැනීමට පුළුවන්. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සහයෝගය දක්වන්න. ස්තුතියි.